මුළු පුෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. මෙන්න මේ සමචතුරස්‍රයක් පතුල සමචතුරස්‍රාකාර පිරමීඩේ පතුලේ තියෙන සමචතුරස්‍රයක් සමාන ත්‍රිකෝණ හතරක් වටේට තියෙනවා. ඉතින් එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා එක හතරෙන් ගුණ කරාම එනවා ත්‍රිකෝණ හතරේ වර්ගඵලය. ඒකට සමචතුරස්‍ර වර්ගඵලය එකතු කරාම මුළු පුෂ්ඨ වර්ගඵලය එනවා. ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න නම් මෙතන ලම්බ උස හොයාගෙන ඉන්න වෙනවා. හරි. ත්‍රිකෝණේ ලම්බ උස මේක අපිට දීලා තියෙන පිරමීඩේ ඍජු උස. ඒක 12යි. සමචතුරස්‍රී පාදයක දිග 20 නම් මේ දිග කීයද? මේක ඍජු කෝණ ත්‍රිකෝණයන්නේ මේ දිග හොයාගත්තොත් මේ දිග හොයාගත්තොත් මේක හොයාගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට 20යි කියන්නේ මෙතන ඉඳන් මෙතනට 20යි කියන්නේ මේක මැද්දට ගහලා තියෙන හරි මැද්දට නා 20න් භාගයක් නැත්තම් 10ක් තමා වෙන්නේ මේ ටික. මේ ටික සෙන්ටිමීටර 10යි මේ ටික 12යි. මේක හොයන්න පුළුවන් පයිතගොරස් ප්‍රමේය දාලා මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා ඍජුකෝණී දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතුව කර්ණීය වර්ගයට සමාන වෙනවා. මේක තමයි ඍජුකෝණය. මෙහාට යන පාදේ 10යි මෙහාට යන පාදේ 12යි. එහෙනම් 12 වර්ගයට 12 වර්ගයට 10 වර්ගය එකතු කරන්න ඕනි. 12 වර්ගය ධන 10 වර්ගය සමාන වෙනවා ඒක මේ කර්ණීය වර්ගයට L වල වර්ගයට. ඍජුකෝණී ත්‍රිකෝණයන්නේ පයිතගොරස් ප්‍රමේය දාදී ඍජුකෝණී දෙපැත්තට යන පාද දෙකේ වර්ගවල එකතු ඉතිරි පාදේ වර්ගයට සමානයි. මේක 12 වර්ගය මේක 10 වර්ගය එකතු කරාම L වර්ගයට සමාන වෙනවා. 12 වර්ගය කියන්නේ 12 ගුණ කිරීම 12 කියන එක. 10 වර්ගය කියන්නේ 10 ගුණ කිරීම 10 කියන එක සමානයි L වර්ගය. 12 වරක් 12 144යි. 10 10න් ගුණ කරාම 100යි සමානයි L වර්ගය. 100යි 144යි එකතු කරාම 244යි සමානයි L වර්ගය. L හොයන්න නම් වර්ගය අනික් පැත්තට යවන්න ඕනේ. වර්ගයක් සමාන කිරීමෙන් අනික් පැත්තට යද්දී වර්ග මූලයක් වෙනවා. එහෙනම් 244 වර්ග මූලය හෙව්වනම් L හොයා ගන්න පුළුවන්. තව වර්ග මූලය හොයන්න ඕනේ. ඒක වෙනම පාඩමක් වර්ග මූලය කියලා පාඩමක් තිබ්බා. ඒක බැලුවා නම් වර්ග මූලය හොයන්න හැටි කියලා දෙන්නම් මම. 244 වර්ග මූලයනේ. 244 කියන ඉලක්කම මේ පැත්තේ ඉඳන් දෙක වෙන් කරනවා. ඒතකොට මේ දෙක වෙන් වෙනවා 44 ඉතිරි වෙනවා 2. දැන් දෙක එක් වරක් එක 1යි දෙවරක් දෙක 4යි තුන් වරක් 3 9යි නේ. ආන් ඒ විදියට දෙක හැදෙන විදිය බලනවා. 4 ගන්න බෑ. දෙකට වඩා අඩු එකම එක එක් වරක් එක නේ. එහෙනම් එක් වරක් එක දා ගන්නවා. එක් වරක් එක 1යි. එහෙනම් දෙකේ එකක් අඩු කරාම 1යි. දැන් මේ ඉලක්කම් යුගල මෙතෙන්ට ගේනවා 44. එතකොට 144. ඒතර අපි කරන්නේ මේ ඉලක්කම දෙකෙන් ගුණ කරනවා. මෙතන කීය තිබ්බත් දෙකෙන් ගුණ කරන්නේ 1 2 ගුණ කරාම 2යිනේ. දැන් 20 ගණන් බලනවා 144ට 20 ගණන් තියෙන්නේ 5ක්. මෙතෙන්ටත් 5 දානවා මෙතෙන්ටත් 5 දානවා. 5න් 25 ගුණ කරන්න. 5න් 25 ගුණ කරාම කීය දෙන්නේ? 125යි. දැන් 144න් 25ක් අඩු කරන්න ඕනි. ඒතර එනවා 19යි. දැන් ගන්න වෙන ඉලක්කම් නැහෙනි. එහෙනම් අපිට පුළුවන් දශමික තියලා බිංදුව ගලක් මෙතෙන්ට ගේන්න. මෙතන දශමික තියලා බිංදුව ගලක් මෙතෙන්ට ගේනවා. දැන් මේ කෙරවලේ තියෙන ඉලක්කම දෙකෙන් ගුණ කරනවා. 25න් 25නේ තියෙන්නේ. 25න් 5 කියන ඉලක්කම දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරාම 10යි. 10 කියන්නේ ඉලක්කම් දෙකක එකක්. එතකොට 10 කෙරවලේ බිංදුව මෙහෙම දා ගන්නවා. ඉතිරි එක මේ දෙකට එකතු කරන්න ඕනේ. එතකොට එන්නේ 30නේ. දැන් මෙතන 30 දාගෙන 300 ගණන් බලනවා 1900ට 300 ගණන් 6ක් තියෙනවා. ඒ නිසා මෙතනටත් ආය දානවා මෙතනටත් ආය දානවා. 6න් 306 ගුණ කරාම ආසන්න ගාණක් එනවා 1836 කියලා. එහෙනම් ඒ ගාණ තමයි ගන්න. අපි ගන්නවා 15.6 කියලා. එනවා වර්ගමූලය හෙව්වහම. එහෙනම් L කියන්නේ 15.6 සෙන්ටිමීටර. ඔන්න L හොයාගත්තා. හරි. පයිතගොරස් ප්‍රමේය දාලා වර්ගමූලය හොයලා
L හොයාගත්තා. මේ L නැත්නම් ත්‍රිකෝණේ ලම්බ උස එනවා 15.6 සෙන්ටිමීටර කියලා. දැන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනි. මේ සූත්‍රය දාලා පුළුවන් මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. නැත්නම් ඒක තවදුරටත් පැහැදිලි කරොත් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය. පැත්තක දිග a කියලා ගත්තොත් a වලින් ගුණ කරනවා නම් සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න. දිගත් a පළලත් a. එහෙනම් a වලින් ගුණ වුණාම a වර්ගය කියලා එන්නේ. ඊළාට එක ත්‍රිකෝණයක හොයලා 4ෙන් ගුණ කරන්න ඕනේ. ත්‍රිකෝණ හතරම සමාන නිසා. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඒතර භාගයේ ගුණ කරනවා ආධාරක පාදයේ a කියලා ගන්නවා ලම්බ උස l කියලා ගන්නවා. a ගුණ කිරීම l. ඒතර මේක 4ෙන් ගුණ කරන්න ඕනේ. මේ එක ත්‍රිකෝණයකනේ. ත්‍රිකෝණ 4ක තියෙන නිසා 4ෙන් ගුණ කරනවා. ඒතර 2ට 2 1යි 4ට 2 2යි කියලා කැපෙනවා. ඒතර මේතන a වර්ගයේ ධන 2i al කියලා එන්නේ. දැන් a අපට දීලා තියෙනවා 20යි කියලා. l ආවා. l හොයාගත්ත 15.6යි කියලා. එහෙනම් a වර්ගය කියන්නේ 20 වර්ගය කියන එක ධන 2 මෙතනත් ගුණිතයක් මෙතනත් ගුණිතයක් 2 ගුණ කිරීම. a කියන්නේ 20 l කියන්නේ 15.6 20 20ෙන් ගුණ කරන්න ඕනි. දෙවරක් 20 40යි 40 15.6ෙන් ගුණ කරන්න ඕනි. 20 20ෙන් ගුණ කරාම 400යි. දැන් 40 15.6ෙන් ගුණ කරන්න ඒක දශම ගුණ කරන හැටිත් දන්නවනේ. දන්නේ නැති අය ඉන්නවා නම් අහගන්න. 15.6 40ෙන් ගුණ කරත් එකයි 40 15.6ෙන් ගුණ කරත් එකයි. මුලින්ම දශම තිත අමතක කරලා ගුණ කරන්න ඕනේ. ඒතර 15 156 දශම තිත අමතක කරොත් 156 40ෙන් ගුණ කරන්න. 3 6240ක්. දැන් දශම තිතේ මෙහා එක ඉලක්කමක් අපි අමතක කරලා ගුණ කරේ. මෙහා පැත්තේ එකක් තියෙනවා. ඒක ආපස්සට පන්නලා තියෙනවා දශම තිත. ඒතර එන්නේ 624යි. ආන් ඒ විදිහට දශම ගුණ කරන්නේ. ඒතර 40ෙන් 15.6 ගුණ කරාම එනවා 624ක්. දැන් 400යි 624 එකතු කරන්න ඕනි. ඒතර එනවා 1024යි වර්ග සෙන්ටිමීටර කියලා. සමචතුරස්‍රාකාර පිරමීඩේ මුළු පෘෂ්ඨ වර්ගඵලය 1024යි වර්ග සෙන්ටිමීටර්.